මගේ ආදරණීය දුවේ පුතේ ඔයාලට කොහොමද? ඔයාලා සතුටින් හොඳින් නැති කියලා නැන්ද හිතනවා. ඔන්න ඉතින් මගේ චූටි දුව පුතාලට නැන්ද අදත් අරගෙන ආවා ලස්සන කතාවක්. ඒ තමයි යකෙක් කන්න බඩගිනි උණු ගමරාලගේ කතාව. ඔන්න එකෝමත් එක රටක ඈත ගමක ජීවත් වුණා ගමරාල කෙනෙකුයි ගමහාමිනේ කෙනෙකුයි. මගේ චූටි දූල පුතාලා දන්නවනේ ගමේ ජීවත් වෙන හුඟක් අය කරන්නේ හේන් කුඹුරු ගොවිතැන් කියලා. ඉතින් අපේ මේ කතාවේ ගමරාලටත් තිබුණා හේන් කුඹුරු. අපේ ගමරාලගේ හේන් කුඹුරු බොහොම සරුවට හැදිලා තිබුණා. මොකද ගමරාල චුට්ටක්වත් කම්මැලි නැතිව මේවල වගා කෙරුවා. අපේ ගමරාලගේ වැඩපළවලට උදව් කෙරුවේ අපේ ගමහාමිනේ. උදේ රැයි නැගිටලා ගෙදර දොරේ වැඩක් ඉවර කරලා ඊට පස්සේ යනවා අපේ ගමරාලට උදව් කරන්න. හාමිනේ මම මේ කල්පනා කෙරුවේ අලුතෙන් තව හේනක්වත් කොටන්න කියලා. අනේ රාලි ඒක නම් අපූර්ව අදහසක් තමයි. අපිට පුළුවන්නේ අලුත් භෝග ටිකක් එහෙම ඉති වගා කරන්න. ඒත් හාමිනේ මම මේ කල්පනා කෙරුවේ හාමිනේට ඔක්කොම වැඩ කරන්න බැහැනේ. අලුතෙන් කවුරු හරි වැඩට ගන්න කියලා. මට මොන මහන්සියක්ද රාලේ. කුලියට කෙනෙක් ගත්තොත් කුලිය ගෙවන්නත් එපැයි. මට පුළුවනි රාලට උදව් කරන්න. ඔන්න ඉතින් ගමරාලයි ගමහාමිනේ දෙන්න අලුතෙන් හේනක් කොටන්න තමයි මේ කතාව වෙන්නේ. ගමරාල කුලිකාරයෙක් වැඩට ගන්න හැදුවත් ගමහාමිනේ නම් මේකට පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. ඔන්න දුවේ පුතේ ටික දවසකින් හේනේ වැඩ පටන් ගත්තා. ගමරාලයි ගමහාමිනේ උදේ ඉඳන් රෑ වෙනකම්ම හේනේ වැඩ කළා. ඔන්න ඉතින් එක දවසක් උදේ පාන්දරම දෙන්නත් එක්ක වැඩ පටන් ගත්තා. උදේ ඉඳන් බොහොම මහන්සියෙන් වැඩ කළා. ටිකක් දවල් වෙනකොට අපේ ගමරාලට තදින්ම බඩගිනි දැනුණා. හාමිනේ අද නම් මට හොඳටම බඩගිනි. හාමිනේ දැන් ගෙදර ගිහිල්ලා දවල්ට කන්න මොනවා හරි හදන්න. මම තව ටිකකින් මේ වැඩ ටික කරලා එන්න. හොඳයි රාලේ. එහෙනම් මම දැන් ගිහිල්ලා දවල් බතට මොනවා හරි හදන්නම්. රාලේ තව ටිකකින් එන්නකෝ එහෙනම්. ඔන්න දුවේ පුතේ ගමහාමිනේ අඩිය ඉක්මන් කරලා ගෙදර ගියා ගමරාලට කන්න මොනවා හරි හදන්න. යන ගමන් ගමරාලගේ කොරටුවෙන් අලු එළවලු පලා ටිකකුත් කඩා ගත්තා. දවල් බත රසට හදන්න හිතාගෙන. ඔහොම ගෙදර යනකොට ගමහාමිනේ දැක්කා අසල්වැසි ගමරාල කෙනෙක් කුරුම්බවල්ලකුත් කරේ තියාගෙන පාර දිගේ එනවා. රාලේ කොහෙද මේ කුරුම්බවල්ලකුත් කර තියාගෙන යන්නේ? හාමිනේ මම මේ යනවා කුරුම්බවල්ල කඩපිලට විකුණන්න. ඔන්න ඉතින් දුවේ පුතේ කුරුම්බ දකින්නකොට ගමහාමිනේට මතක් වුණේ ගමරාලව. මොකද ගමරාල බොහෝම කැමති කුරුම්බ කන්න. අනේ රාලේ මටත් දෙන්නකෝ ඔය කුරුම්බ ගෙඩි දෙක තුනක්. මම කාසි දෙන්නම්. අපේ රාලේ බොහෝම කැමති නෝ කුරුම්බ කන්ට. කාසි මොකටද හාමිනේ? මෙන්න මේ කුරුම්බ අරන් ගිහින් රාලට දෙන්නකෝ. ඔන්න ඉතින් අසල්වැසි ගමරාල දුන්න කුරුම්බත් අරගෙන ගමහාමිනේ ඉක්මනින්ම ගෙදර ගියා. ගමහාමිනේ කුරුම්බ ටික ඇඳ යටින් දාලා ඉක්මනින් උයන්න පටන් ගත්තා. ටික වෙලාවකින් අලුත් එළවලු මාළු ඉදෙන සුවඳ හතර වටේම පැතිරිලා ගියා. ඔන්න දුවේ පුතේ මෙන්න මේ වෙලාවේ හොඳටම බඩගිනි හැදුණු යකෙක් ගමහාමිනේලගේ ගේ ළඟ තියෙන ලඩු කැලෑව දිගේ කෑමට දෙයක් හොයාගෙන යනවා. මේ වෙලාවේ ගමහාමිනේගේ කෑමවල සුවඳ යකාටත් ආවා. අම්මේ පුදුම සුවඳක් නෙන්නේ. කොහෙන්ද සුවඳ එන්නේ? කොහෙන්ද මේ තරම් සුවඳක් ඉන්නේ කියලා බලන්න යකා ටිකක් වටපිට සෝදිසි කරලා බැලුවා. මේ ගෙදරින් නේද අර අපූර්ව කෑම සුවඳ එන්නේ. අම්මෝ මගේ බඩගින්නත් වැඩි වෙනවා මේ සුවඳට. ඔන්න දිවේ පුතේ යකා හොරෙන් ඇවිල්ලා එබිලා බැලුව ගමහාමිනේගේ කුස්සිය දිහාට.
එතකොට යකා දැක්කා ගමහාමිනේ බත්මාළු ලිපේ තියාගෙන ඌරු ගගා උයනවා. ගමහාමිනේ ඉන්නේ නම් තනියම වගේ. බත් මාළුත් තවම ඉදෙන ගම. උයලා ඉවර වුණ ගමන්ම ගමහාමිනේව බය කරලා මේ බත් ටික මම කන්න ඕන. මෙහෙම හිතපු යකා හොරෙන් ගෙට ඇතුල් වෙලා ඇඳ යටට රිංග ගත්තා. මෙන්න මේ වෙලාවේ හොඳටම බඩගිනි වුණු ගමරාලා ගෙදරට ආවා. හාමිනේ අද නම් මට හොඳටම බඩගිනි. මොනවා හරි බෙදලා ගත්තා නම්. රාලාවද? අනේ රාලේ බත නම් ටිකක් ඉදිලා මදි වගේ. තව ටික වෙලාවක් ඉන්නකෝ ඉක්මනට බත් බෙදලා දෙන්නම්. අනේ හාමිනේ මට නම් දැන් යකෙක් වුණත් කන්න බඩගිනි. යකෙක් වුණත් කන්න පුළුවන් දැන් නම්. ඔන්නේ තින්නේ කතා බහ අහගෙනයි හිටියේ ඇඳ යට හිටපු යකා. ගමරාලගේ කතාව ඇහිලා යකාට හුඟක් බය හිතුණා. පුතු අම්මෝ මේ ගමරාල කියන්නේ යකෙක් කන්න ඕන කියලා නේද? මේ ගමරාල යක්කෝ කන මිනිහෙක්ද කොහෙද? හැංගිලාම ඉන්නවා. ඔන්නේ ඉතින් ගමරාලගේ කතාවට බය වුණු යකා ඇඳ යටටම වෙලා බයේ වෙවුල හිටියා. ඔන්න ඔය වෙලාවේ ගමහාමිනේට මතක් වුණා බත දෙනකම් ගමරාලගේ බඩගිනි නිවන අපූරු කෑමක් ඇඳ යට තියෙනවා නේද කියලා. ඇඳුවේ පුතේ ගමහාමිනේ ගමරාලට දෙන්න ගෙනාපු කුරුම්බ ඇඳ යටට දැම්මනේ. එහෙනම් රාලේ ඇඳ යට තියෙනවා රාල කැමතිම දෙයක්. ඔන්න ඔය කැත්තත් අරගෙන ගිහිල්ලා කපලා ගත්තනම් මම බත උයාගෙන එන්නම් ඉක්මනට. මේ කතාව ඇහුණු යකා තවත් බය වුණා. ගමහාමිනේ දැක්කලා නේද මම ඇඳ යට රිංගනවා. අනේ මම දැන් මොකද කරන්නේ? ඔන්න ඉතින් ගමරාල කැත්තත් අරගෙන ඇඳ යට තියෙන්නේ මොනවද කියලා හිතාම ඇඳ ළඟට ගියා. ගමරාලගේ අතේ තිබුණු කැත්ත දැකලා යකා තවත් බය වුණා. යකා ඇඳ යටින් ඉක්මනට එළියට ආවා. අනේ ගමරාලේ මාව කන්න නම් එපා. බඩගින්නටයි ගෙදරට රිංගුවේ. අනේ මාව කන්න එපා. ඇඳ යටින් එකපාරටම එළියට ආපු යකාව දැකලා ගමරාල හොඳටම බය වුණා. ඒත් ඉතින් කුල් දෙක ළඟ වැටිගෙන අඬන යකාව දැකලා ගමරාලගේ බය තුනී වෙලා ගියා. මොකද යකෝ උඹ අපි ඇඳයට රිංගගෙන කරන්නේ? කියාවිය. අනේ රාලේ බඩගින්නක් හැදිලා මේ ගේ ළඟින් යනකොට ගමහාමිනේගේ කෑම සුවඳ ආවා. හාමිනේ වෙලා ඉවර වුණාම හාමිනේව බය කරලා කෑම ටිකක් කන්න හිතාගෙනයි ඇඳ යටට රිංගුවේ. ඔන්නේ ඉතින් මේ කතා බහ ඇහිලා කුස්සියේ ඉඳලා ගමහාමිනේ දුවගෙන ආවා. ගමරාලට වැඳගෙන ඉන්න යකාව දැකලා හාමිනේටත් පුදුමයි. හොඳයි යකෝ. උඹ අද කන්නේ නැහැ. හැබැයි පුතෝ කරපු වරදට දඬුවමක් නම් දෙන්න වෙනවා. අනේ ඕන දනුවමක් දෙන්න ගමරාලේ. හැබැයි මාව කන්න නම් එපා. හොඳයි. මගේ හේනේ කුඹුරු වල වැඩ ඔක්කොම කරන්න ඕන. මම අලුතින් කපන්න ඉන්න හේනේ වැඩත් ඔක්කොම කරන්න ඕන. ඔබට පුළුවන්ද? අනේ ගමරාල මට වසුළු වැඩනේ. අද ඉඳන් මම ගමරාලගේ වැඩ ටික ඔක්කොම කරලා දෙන්නම්කෝ. ඔන්න දුවේ පුතේ එදා ඉඳන් යකා ගමරාල කියන ඔක්කොම වැඩ ටික කළා. ගමරාලයි ගමහාමිනේ නිදහසේ ජීවත් වුණා. දැක්කනේද දුවේ පුතේ හොරෙන් කෑම කන්න ගෙට රිංගපු යකාට උනදේ. එහෙනම් ඉතින් නැන්දා තවත් ලස්සන කතාවක් අරගෙන ඕගොල්ලෝ හම් වෙනකන් ඔයාලට සුබ දවසක්.